හෙලෝ අයිබෝන්. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් එක්ක තමයි මේ එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි no contact partnerගේ මේ අවුරුදු අවසානයේ තත්ත්වය කොහොමද කියලා බලන්න තමයි මේ රීඩින් එක කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ no contact partner ගැන දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න ගොඩක් පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. මේ no contact situation එකේ හිර වෙලා වේදනාවෙන් ඉන්න ගොඩක් පිරිසක් වෙනුවෙන් තමයි මේ රීඩින් එක අදාරන් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ටිකේ එයාගේ තත්ත්වය? එයා මොනවද ඔයා ගැන හිතන්නේ? සහ එයා මොනවද ඔයාට හොර රහසේ කරන්නේ? මොනවද එයාගේ හිතේ තියෙන්නේ කියලා බලන්න තමයි මේ රීඩින් එක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඊට කලින් කියන්න ඕන අද උදේ මගේ WhatsApp එක බෑන් වුණා. ඉතින් නමුත් මම ඒක හරි ගස්ස ගත්තා. දැන් ඔයාට පුළුවන් WhatsApp එක හරහා නැවත private reading සඳහා විස්තර දැනගන්න message එකක් දාන්න. ඉතින් අපේ private reading විවිධ private reading තියෙනවා categories. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් ගැන private reading එකක් ලබා ගන්න. ඉතින් ඒත් එක්කම මේ reading එක ඔයාට collective reading එකක් විදිහට තමයි මම අරන් ඉන්නේ. ඉතින් අපි බලමු මේ reading එක accurate වෙන්නේ කාටද කියලා. ඔයා මේ රීඩින් එක බලන්නේ හවස 3ත් හවස 6ත් අතර නම්. එහෙමත් නැත්නම් ඔයා මේ රීඩින් එක බලන්නේ රෑ 9ත් රෑ 10ත් අතර නම්. එහෙම නැත්නම් උදේ 8ත් උදේ 9ත් අතර නම්. ඔයාට මේ රීඩින් එක ගොඩක් accurate වෙනවා. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ ඇඳන් ඉන්නේ දුඹුරු පාට, සුදු පාට, නිල් පාට, රෝස පාට හුරු ඇඳුමක් නම්. මේ වර්ණවල එකක් හරි මිශ්‍ර වෙලා තියෙන වර්ණ තියෙන ඇඳුමක් නම්, එහෙම නැත්නම් මේ මිශ්‍ර වර්ණ තියෙන ඇඳුමක් වුණත් ඔයාට මේක බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ 10ට අඩු සංඛ්‍යාවක් ගත්තොත් එහෙම ඔයා කැමති අංකයක් හිතාගන්න 10ට අඩු. එතකොට ඒ අංක අතරින් ඔයා හිතාගත්තේ අංක 9 නම්. එහෙම නැත්නම් අංක 7 නම්. එහෙම නැත්නම් අංක 6 නම්. එහෙම නැත්නම් අංක 2 නම්. එහෙම නැත්නම් අංක 1 නම්. ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ ඉන්න තැනට ජනේලෙන් එළිය ගස් කොළන් පේනවා නම්, කොළ පැහැති පරිසරය පේනවා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ no contact partner ගැන මොනවා හරි ප්‍රශ්න තියෙන කෙනෙක් නම් මෙවැනි රීඩින් එකක් හොය තිබ්බනම් අහම්බෙන් හරි මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් accurate වෙනවා. මේ වෙලාවේ ඔයාට කුරුල්ලෝ කෑ ගහන ශබ්දයක්, බල්ලෙක් පුරන ශබ්දයක්, ඒත් එක්කම කුකුලෙක් හඬලන ශබ්දයක්, මෙන්න මේ වගේ මේ කියන ශබ්ද තුනෙන් එකක් ඇහෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් accurate වෙනවා. අපි යන් එහෙනම් අපේ රීඩින් එකට. මේ වෙලාවේ ඔයාගේ no contact partner ගේ හිතේ තියෙන දේ බැලුවොත් එහෙම මේ වෙලාවේ එයා ටිකක් නිදහසේ ඉන්න ඕනි කියලා එකක් එයාට හිතෙනවා. ඒත් එක්කම එයා පහුගිය කාල සීමාවෙදී හිර වෙලා හිටියා. දැන් මම නිදහසේ ඉන්න ඕන වගේ එකක් එයාගේ ඔළුවේ වැඩ කරනවා. විශේෂයෙන්ම එයා මේ වෙලාවේ නිකන් මොනවා හරි ඔයා හිතන්නකෝ අලුත්ම පාරක් තෝරගෙන අලුත්ම දේවල් ටිකක් කරන්න පටන් අරගෙන ජීවිතේ ටිකක් අලුත් ගමනක් යන්න හිතාගෙන ඉන්නවා වගේ එකක් තියෙනවා මෙයාගේ. ඒ කියන්නේ ඔයා හිතන්න නිකන් එයාට හිතෙනවා ජිම් එකකට යන්න ඕනි කියලා. ඒත් එක්ක මෙයාගේ එක පොඩ්ඩක් හදා ගන්න ඕනි කියලා. අලුත් ඇඳුම් ටිකක් ගන්න ඕනි කියලා. ලස්සනට පෙනුමට කට්ටියට පේන්න ටිකක් කැපිලා පේන්න ඉන්න ඕනි කියලා. මෙන්න මේ වගේ එයාගේ හිතේ දේවල් වැඩ කරනවා. ඒත් එක්කම මේ වෙලාවේ එයාට අර එයාගේ නිදහස භුක්ති විඳ ගන්න එයාට ඒ කියන්නේ යම් මාර්ගයක් හොයනවා. සමහර විට කවදාවත් පාවිච්චි නොකරපු ඇප් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි අපි හිතමුකෝ මොනවා හරි සෝෂල් මීඩියා වෙනත් ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන්. අලුත් මිතුරන් ජීවිතයට ලං කරගන්න පුළුවන්, සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කටයුතු වල නිරත වෙනවා කියලා මෙතනදී පෙන්눔 කරනවා. ඒත් එක්කම සතුරු සාමිච්චිවල යෙදෙන්න පුළුවන්, පාටි දාන්න පුළුවන්. නමුත් මේ හැමදේම කරත් end of the day ඒ කියන්නේ දවසේ අවසානයේ ඔයාව මතක් වෙන අවස්ථාවක් තියෙනවා.
ඩීප්ලි ඔයාව මතක් වෙන අවස්ථාවක් තියෙනවා. ගොඩක් වෙලාවට මෙයා ඒවා යටපත් කරගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ යාට කොච්චර පේන් එකක් තිබුණත් පේන් එක යටපත් කරගෙන ඉන්නේ. නමුත් එයාට නිදා ගන්න ඇඳට එන මොහොතක හෝ ඔයාගේ මතකයන් මතක් වෙනවා. ඔයාව මතක් වෙනවා. ඔයාට මුළු දවසම එයාව මතක් වෙනවා ඇති. හැබැයි එයාට එයාගේ වැඩත් එක්ක එයා බිසි වෙලානේ දැන් ඉන්නේ. එයානේ දැන් නෝ කන්ටැක්ට් ඉන්නේ. එතකොට එයා හිතන්නේ එයා ලොකු වීරකමක් කරා. එයා ඔයාට දැනෙන්න ඇරලා තියෙන්නේ. ඔයාට දැනෙන්න දීලා තියෙන්නේ. ඉතින් මම ලොකුවට බොරි වෙන්න ඕනේ නෑ කියලා හිතාගෙන මවාගත්ත ස්වරූපයකින් තමයි එයා ඉන්නේ. හැබැයි එයාට නිදා ගන්න ආපු මොහොතේ හරි දවසේ අවසානයේ හරි ඔයාව තද්ද බල විදියට මතක් වෙනවා. ඇස් වලින් කඳුළු වෙනවා, දුකටපත් වෙනවා, වේදනාවෙන් මතක් කරනවා ඔයාව කියන එක මෙතන තියෙනවා. අර ඔයාලා දන්නවා ඇතිනේ බිඳිච්ච දෙයකට ප්ලාස්ටර් ඇලවුවට පැලස්තර ඇලවුවට ඒක හරියට පිළිසකර වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි බිඳිච්ච වීදුරුවක් නැවත වරක් අපිට අලවලවත් හරියට හදන්න බෑ. ඒ වගේ තමයි කොච්චර පලස්තර ඇලෙව්වත් හරිද? අර ඒ ආදරේ කියන දේ ඒක එහෙමම තියෙනවා. නමුත් මෙයා මේ කරන්නේ නිකන් අර හිසේ රදයට කොට්ට මාරු කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මෙයා මේ වැඩක් නැති නෝ කන්ටැක්ට් එකක තමයි ඉන්නේ. මෙතනදී එයාගේ නිදහස වෙනුවෙන් තමයි එයා නෝ කන්ටැක්ට් ඉන්නේ. මෙතන ඔයා ලොකු වැරද්දක් කරලත් නැහැ. නමුත් මෙයා නිකන් ඔයාට පාඩමක් උගන්වන්න ඉන්නවා වගේ එක පැත්තකින්. එහෙම නැත්තම් ඔයාට ඔයාගේ වැරදි තේරුම් යන්න මේ ඔයාව නෝ කන්ටැක්ට් දාලා වගේ එකක්. ඒත් එක්කම ඔයාව නිකන් පස්සෙන් ගෙන්න ගන්න නෝ කන්ටැක්ට් දාලා වෙන්නත් පුළුවන්. මෙතනදී එයා නෝ කන්ටැක්ට් කියන එකේ හරි තේරුම් අරගෙන නෙවෙයි ඔයාව නෝ කන්ටැක්ට් දාලා ඉන්නේ. නිකන් අර ඔයාට නිකන් සයිලන්ට් ට්‍රීට්මන්ට් එකක් දෙනවා වගේ නිකන් ඔයාව නිකන් පැත්තකට දාලා එයාව පේන්නේ නැති වෙන්න එයා හැංගිලා වගේ ඉන්නවා වගේ එකක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. සහ එයාගේ නිදහස එයා භුක්ති විඳින්න. ඉතින් විශේෂයෙන්ම මෙතනදී ඔයාට මෙතන පේන් එක ගොඩක් වැඩි සහ එයාට තියෙන පේන් එක මෙතෙන්දී අඩුයි. නමුත් එයාට පේන් එකක් නැතුව නෙවෙයි, එයාට වේදනාවක් නැතුව නෙවෙයි, එයාටත් වේදනාවක් තියෙනවා. නමුත් ඔයාට සාපේක්ෂව එයාට පේන් එක අඩුයි. මොකද එයාගේ නිදහස භුක්ති විඳිනවා. එයා අලුත් යාළු මිතුරන් ආශ්‍රය කරනවා, අලුතෙන් හිතවතුන් ආශ්‍රය කරනවා, කතා බහ කරනවා. හැබැයි ඔයා එකම දේ එල්බගෙන මෙයා වෙනුවෙන් හිත ඉන්නවා වගේ එකක් තමයි මට මෙතන පෙන්눔 කරන්නේ. සමහර විට මෙයා කිසිම දෙයක් නොකිය එකපාරට නෝ කන්ටැක්ට් ගිය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට රීසන් එකක් ඇතුව නෝ කන්ටැක්ට් ගිය කෙනෙක් වෙන්න පුළුවන්. මේ දෙවිදියටම කොහොම වුණත් මෙතනදී ඔයාව තමයි මෙතෙන්දී ගොඩක් තැලෙන්නේ. ඒත් එක්කම මෙයාගේ ඉදිරි කටයුතු ගැන බැලුවහම මෙයාට සමහර වෙලාවට ඔයාට කතා කරන්න හිතෙන අවස්ථා තියෙනවා නැත්තේ නෑ. හැබැයි මෙයාගේ ඊගෝ එක ගොඩක් වැඩි කෙනෙක් කියලා පේනවා. ඒත් එක්කම දරදඬු කෙනෙක් ටිකක් මෙයා සෙල්ෆිෂ් කෙනෙක්. ඒක නිසා මෙයාගේ මේ ගතිගුණ නිසා මෙයා ඔයාට නම්‍යශීලී වෙන්න කැමති නැති ගතියක් පෙන්눔 කරනවා. මෙතනදී ඔයාට සමහර විට කතා කරන්න ඕනි වුණත් ඔයා ගැන හොරෙන් හොයලා බලනවා මිසක ඔයාට ඩිරෙක්ට් ඇවිල්ලා කතා කරන්න තරම් මෙයා නැමෙන්නේ නැහැ ඔයා ගාව. තේරුණාද? ඉතින් මේ වෙලාවේ ඔයා පොඩක් ඉවසීමෙන් ඉන්න ඕන. සමහර විට මේ කෙනා දවස් කීපයක් වෙන්න පුළුවන්, සති කීපයක් වෙන්න පුළුවන් නෝ කන්ටැක්ට් ඉඳලා, මාස කීපයක් වෙන්නත් පුළුවන් ඔයත් එක්ක නෝ කන්ටැක්ට් ඉඳලා. හැබැයි ඔයා මේ කෙනාට කරදරයක් වෙන විදිහට පස්සෙන් යන්න, අඬන්න, ඔයාගේ වෙන නම්බර්ස් වලින් කතා කරන්න, ඔයාගේ දුක ප්‍රකාශ කරන්න, මේ වගේ දේවල් වලට යන්න එපා. මෙයා මේ ඉන්න තත්ත්වෙත් එක්ක දැන් මෙයාට ලොකු ඒ කියන්නේ රුකුලක් ඔයා පස්සෙන් ගෙන්න ගන්න එක අර නිකන් අර ඒක තව තල්ලුවක් මෙයාව තව ටිකක් නෝ කන්ටැක්ට්ම තියන්න. අර එයාගේ ආඩම්බරකාරකම, එයාගේ ඊගෝ එක තව ටිකක් වැඩි වෙනවා. එයා මේ දේවල් කරනවා නම් මේ වැරදි කරන්න එපා. ඒත් එක්කම එයාට මොකක් හරි මේ අවුරුද්ද අවසානයේ
ට්‍රිප් එකක් එහෙම නැත්නම් මොනවා හරි පාටි එකක් මොනවා හරි විශේෂ අවස්ථාවක් තියෙනවා කියලා පෙන්눔 කරනවා. කොහේ හරි යන්න එහෙම නැත්නම් කොහේ හරි දුර ගමනක් යන්න මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවක් තියෙනවා කියලා මෙතන පෙන්눔 කරනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට සමහර අවස්ථාවලදී මෙයාට ගොඩක් කේන්ති යනවා ගෙදර අයත් එක්කත් ළඟ ඉන්න අයත් එක්කත් යාළුවෝ එක්කත්. ඒත් එක්කම ගොඩක් වෙලාවට මෙයා දුරදිග නොබලා වැඩ කරන ගතියක් පෙන්눔 කරනවා. අර එයාගේ රැකියා කටයුතු ආර්ථිකමය පැත්ත වුණත් ගොඩක් උනන්දුවෙන් කරන්න නැති පාටක් තමයි පෙන්වන්නේ. ඒත් එක්කම මෙතෙන්දී මෙයා අර බාහිර ස්වරූපය ගැන ගොඩක් හිතනවා වගේම ඒ දේවල් වල සංවර්ධනය වෙනුවෙන් ගොඩක් වැඩ කටයුතු කරනවා වගේ එකක් පෙන්눔 කරනවා. නිතර නිතර යහළුවන් වැඩිපුර ආශ්‍රය කරන්න පෙළඹෙනවා. අලුත් දේවල් අතදා බලන්න පෙළඹෙනවා වගේ එකක් තමයි මට මෙතන පෙන්눔 කරන්නේ. ඒත් එක්කම ඔයාට පේන්න දේවල් කරන්න ඉඩකඩ තියෙනවා ඉදිරියේදී. සමහර විට ඔයාට පේන්න ෆොටෝස් දාන්න පුළුවන් යාළුවොත් එක්ක. එහෙම නැත්නම් තනියෙන් හරි ෆොටෝස් දාන්න පුළුවන්, වීඩියෝස් දාන්න පුළුවන්. මොනවා හරි එක සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ඔයාට පෙන්වන්න පුළුවන්. ස්ටෝරි මොනවා හරි යාළුවන්ගේ මාර්ගෙන් හරි ඔයාට පේන්න සලස්වන්න පුළුවන්. ඔයාගේ සහ එයාගේ දෙන්නගේම යාළුවෝ ඉන්න අවස්ථාවලදී ඒ යාළුවන්ට ඔයා නිකන් හොයලා බලන අවස්ථාවල ඒ යාළුවන් එක්ක මොනවා හරි ෆොටෝස් දාන්න පුළුවන්. මේ වගේ යාළුවන්ගෙන් උදව් අරගෙනත් ඔයාට පේන්න දේවල් කරන්න පුළුවන් මෙයා නෝ කන්ටැක්ට් හිටියට. ඉතින් මේ ටික තමයි වගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර් ගැන කියන්න තියෙන්නේ. මෙයා නැවත කතා කරයිද නැද්ද කියලා බැලුවොත් මේ අවුරුද්දේ අවසානයේ වෙනතුරු කතා කරන්නේ නැහැ. නමුත් ලබන අවුරුද්දේ මුලදී සමහර විට මොකක් හරි කාරණාවකට අඩුම තරමේ වත් එක්ක මොනවා හරි ගනුදෙනුවක් ගැන කතා කරගන්න, බනින්න හරි, එහෙම නැත්නම් විශ් කරන්න මොකකට හරි, එහෙම නැත්නම් දෙයක් කාගේ හරි දෙයක් දැනගන්න හරි බොරු කාරණාවක් හදාගෙන හරි මේක බලන 60%කට විතර නැවත නෝ කන්ටැක්ට් පාර්ට්නර් කතා කරන්න ඉඩකඩ තියෙනවා. නමුත් මට කියන්න බෑ හැමෝටම එකම විදියට කතා කරાવી කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය ගැන ඕනම රීඩින් එකක් අපෙන් ගන්න. ඉතාම සාධාරණ මුදලකට සහ ඉක්මනින් ඔයාට අපේ එක්දින සේවාව තියෙනවා. ඒත් එක්කම විවිධ වර්ගයේ රීඩින්ස් තියෙනවා. එක කැටගරි වලට රීඩින්ස් තියෙනවා. ඔයාට පුළුවන් WhatsApp හරහා මැසේජ් එකක් දාලා මේ රීඩින් ගැන විස්තර දැනගන්න. මගේ WhatsApp එක ඊයේ හවස සහ අද උදේ වෙනකන් බෑන් වීමක් සිද්ධ වෙලා තිබුණා. නැවත යථා තත්ත්වයට මම ඒක පත් කරගත්තා. ඒ නිසා ඔබට දැන් WhatsApp එකෙන් මට මැසේජ් එකක් දාලා නැවත සම්බන්ධ වෙලා රීඩින් එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.